guys ඉතින් කොහොමද හැමෝටම ඉතින් SL නදුන YouTube channel එකට ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා. මොකද මේක වගේ කෙල්ල ගොඩක් ඉන්නේ. Where is this? ඉතින් අද අපි කරන්න යන්නේ වෙනස්ම වීඩියෝ එකක්. අද අපි කරන්න යන්නේ එහා සිටි එක අල්ල ගන්න. කියන්නේ එහා සිටි එකට යන්න. ඒකට අපිට ඉතින් ඇම්බියුලන්ස් එකක් ඕනේ. අපි ඉතින් යමු. ඉතින් හරි එළමු අපි යමු පොට් එකට විදිහට. ඉතින් මේ ඇම්බියුලන්ස් එක පදින්න ගියම් පාවෙනවා පෙට්ටිය වගේ තියෙන හින්දා. ඉතින් මෙන්න මෙහෙම කරපුවාම වාහන අපිට ඉඩ දෙනවා. හැබැයි පොලිස් කාර්යෝ වැරෙන්න. මම මේක දැන් ඕෆ් කරගන්නවා. අපි ෂේපෙට මෙන්න මේක මෙහෙම කඩන්න ඕනේ. කඩලා මෙන්න මෙතනට දාගන්න ඕනේ. ඩයින්ද මේ සැරයක් නගින්න ඕනේ එකට. හරි අන්න එහෙම නැග්ගා. ඇම්බියුලන්ස් එක තල්ලු කරා වතුරට. හරි තැනට වැටුණා. අපි ෂේපෙට මෙතනින් පයිමු. හරි අපිට මෙතෙන්ට යන්න ඕනේ. හරි අපි දැන් මෙතනින් බෝට්ටුවක් ගමු. මම සෙට් එක ඔෆ් කරගන්න. ඉතින් අපිට මේක හරව ගන්න ගියාම එපා වෙනවා. මේ බෝට්ටුව තඩි වැඩි. ඉතින් උපරිම හැම හිට යන්නේ. ඉතින් මේක මේ මල කරදරයක්. ඉතින් එක එක වොයිස් එහෙන ඒවා ගණන් ගන්න එපා. අපි ඉතින් යමු. ඉතින් මේකත් එහෙන ආතල් වැඩේ. අපි ඉතින් එහා සිටි එකට ගිහිල්ලා මොනවද තියෙන්නේ කියලා බලමු. ඉතින් අපිට වෙන්න මේ තැන ගන්න ඉස්සරහට එනවා. අපි වෙන්න මෙහෙම උඩටම යමු. බැහැපමන්. ඉතින් මෙතනින් පයිමු පල්ලට. හරි ඕම් ඉතින් දැන් අපි එහා සිටි එකට ගියා. අපි දැන් බලමු මොනවද කරන්නේ කියලා. අපි ඉතින් හොඳ වාහනයක් ගමු. අපිට ඉතින් ස්ටාෆිෂ් ලෑන්ඩ් එක නම් අල්ලගන්න කියන්නේ යන්න බැරි වෙයි. අපි ඉතින් යමු හේපෙට. ඉතින් වීඩියෝ එක හොඳ නම් ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරන්න. අපිට ඉතින් මෙහෙ යන්න පුළුවන් ආතල් එකේ. අපි ඉන්නේ ලිටල් හවානා වල දැන්. ඕකේ. බෑන්සි කාර් එක ගන්න ඕනේ පොඩ්ඩක් ඉන්න. ඔයන් එක පිපුරුවා. ඉතින් මං ඔයාලට ගේම් ඉවර වුණාට පස්සේ හයිඩින් පැකේජ් තියෙන ලොකේෂන් උත් ගේන්න. සහ ඒවා මේ හම්බෙච්චාම මොනවද තියෙන්නේ කියලා කියන්න. පොඩ්ඩක් ගිහිල්ලා බලමු. පොඩ්ඩක් ඉන්න විනාඩියක් දෙන්න guys මට. හරි guys ඉතින් අපි යමු. ඉතින් මේ පැත්තේ තියෙන අද්භූත තැන් තියෙනවා. අපි ඒවටත් යමු දැන්. ඉතින්
මං එකකට ගිහින් එකකට යමු. ඉතින් මේ හරිය එන කහල තනක් කියන්නේ කහලම විහික්කන්න හදපු පොට් එකක් එන්න ඕනේ. ඉතින් මේ හරිය තමයි දම්පාට ගෑන්සි හැම ඉන්නේ මේ ඉන්නේ. අපිට මිෂන් එකක් තියෙනවා ඊට පස්සේ මේක කරන්න. ඉතින් මෙන්න මෙතන අතැරලා දාපු ජංක් යාඩ් එකක් වෙන්න ඕන තියෙන්නේ. ඉතින් මෙන්න මේ හරිය අපිට මේ හරිය මිෂන් එකකුත් තියෙනවා. ඉතින් මෙන්න මෙතන මේ තියෙන්නේ. ඉතින් මේ පුටුවේ ලේ මොකාගේද කියලා කියන්න බලන්න ඉතින්. ඉතින් මේක නිකන් වද දෙන්න හදපු පුටුවක්. ඉතින් මෙතන කවුරු හරි ඉඳගෙනත් ඉඳලා තියෙනවා. හරි ඉතින් එහෙනම් මං අදට වීඩියෝ එක ඉවර කරනවා. subscribe කරලා comment කරන්න. ඉතින් එහෙනම් මම යනවා. ඕගොල්ලන්ට සුබ දවසක්.